මගේ අදහස් බෙදා ගන්න අරන් ආවේ හවස් වරුවක මම නිදහසේ ඉන්න වෙලාවක වීඩියෝ කරලා හදාගත්ත පුංචි වීඩියෝවක්. මටම මේක බලද්දී සතුටක් දැනෙනවා. මාව අහන් ඉන්න, බලන් ඉන්න ඔයාලටත් ඒ සතුට දැනෙනවා ඇති කියලා මම හිතනවා. මගේ ජීවන රටාව මම මට ගැළපෙන විදියට හදාගෙන තියෙනවා. තව කෙනෙක් කරන දේවල් මම කරන්න යන්නේ නැහැ. එහෙම කරොත් මට මාවත් නැති වෙලා මගේ මානසික නිදහසත් මට නැති වෙනවා. ඉස්සෙල්ලාම ඔයාට වෙලාව තියෙනවා, අපිට වෙලාව නැහැ කියන සිතුවිල්ල වෙනස් කරගන්න ඕන. මට වඩා වැඩ කොටසක් ඔයාලගේ ජීවිතේ ඔයාලා කරනවා ඇති. මුලින් ඒ ගැන සතුටු වෙන්න. ඒ ඔයාගේ තෝරා ගැනීම. මේ මගේ තෝරා ගැනීම. මං හැම දවසක්ම නිදහසේ සතුටින් ගෙවනවා. ඔයාලගේ ජීවිතය ගැන සතුටු වෙන්න. ඒක තමයි වටිනම දේ. අපි ගෙවන ජීවන රටා එකිනෙකට වෙනස්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ ජීවිතේ කොච්චර සරලද සැහැල්ලුද කියලා. ඒත් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොන විකාරයක්ද කියලා. එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්. ඒ දේවල් කොහොම වුණත් ඔයා ගෙවන ජීවිතය ඇතුලේ සැනසීමෙන් සතුටින් ඉන්නව නම් වැදගත් වෙන්නේ එච්චරයි. මම ගෙවන ජීවිතය ගැන මම සතුටින්. ඒ නිසා තමයි මට මෙහෙම ඔයාලට කියන්න පුළුවන්. ගෙදර වැඩ වගේම මේ වීඩියෝ කරන දේවල් මම කරන්නේ ගොඩක් සතුටින්. මගේ නිදහසට ඒ දේවල් ගොඩක් වටිනවා. මන් දන්නවා මගෙන් මේ සමාජෙට නරකක් එළියට යන්නේ නෑ, හොඳක් විතරයි එළියට යන්නේ කියලා. ඒ වගේම තමයි ලොකුම ස්තුතිය ලැබෙන්නේ මාව අහගෙන බලාගෙන ඉන්න ඔයාලට. මගේ අදහස් බෙදා ගන්න, ඒ වගේම ඔයාලා මේ වීඩියෝ බලලා දාන අදහස් කියවන්නෙත් මම හරිම ආසාවෙන්. ඉතින් අපිට ලැබිලා තියෙන ජීවිතේ සතුටින් ගෙවන්න ඕන. ඒ ජීවිතය ඇතුලේ හොඳ දේවල් ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරන්නත් ඕන. මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ වීඩියෝ වලින් අවශ්‍ය දේ අරන් අනවශ්‍ය දේ අයින් කරන්න කියලා. මාව බලන් හිටියටයි අහන් හිටියටයි ගොඩාක් ස්තුතියි. ඔයාලා මට දෙන ආදරයට මාත් ආදරෙයි. ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙන්නම්. ඔයාලට දැනෙන අදහස් ලියාගෙන යන්න අමතක කරන්න එපා.